ගොපලු වැටිය සහ මාරක මීදුම මේක සිද්ධ වුණේ රජරට පැත්තේ වියලි කලාපයේ ඈත ගමක. ගොපලු යකා කියන්නේ නිකම්ම යකෙක් නෙවෙයි. එයා හරක් රංචුවලට අරක් ගත්ත අර්ධ දේව අර්ධ යක්ෂ බලවේගයක්. ගමේ අය කියන්නේ හවස 6ත් 8ත් අතර කාලය ගොපලු වෙලාව සහ පාන්දර කාලය එයාට අයිති කාලය කියලා. එක දවසක් ගමේ හිටපු පුංචි මහත්තයා කියන අවිධිමත් තරුණයා තමන්ගේ ගවරංචුව හොයාගෙන රෑබෝ වෙලා කැලෑව අයිනේ තියෙන වැවක් ළඟට ගියා. එදා අමුතුම අන්ධකාරයක් තිබුණේ. වැව වටේට සුදු පාටට ඝන මීදුමක් ගලලා. පුංචි මහත්තයාට එකපාරටම ඇහුණා කවුරු හරි මහ හයියෙන් වැටියකින් කෝටුවකින් පොළොවට ගහන සද්දයක්. ඩෝං ඩෝං. ඒ සද්දේ වැව දෙදරවන්න තරම් ප්‍රබලයි. ඒ එක්කව ඈතින් පෙනුණ අඩි 8ක් විතර උස උළුවේ දැවැන්ත සුදු ජටාවක් බැඳගත්ත කළුම කළු රූපයක්. ඒ රූපයේ පිටුපසින් ඇස් රතු පාටට දිලිසෙන යෝධ කුළු හරක් රංචුවක් නිහඬවම මීදුමා සෙන් මතුවුණා. රාසජනක අවස්ථාව. පුංචි මහත්තයා ගල් ගැහුණා. ගොපලු යකා තමන්ගේ අතේ තිබ්බ මීටර් 2ක් විතර දිග ගොපලු වැටිය කරකවලා එකපාරටම පුංචි මහත්තයා දෙසට දික් කළා. ඒ වෙලාවේ මුළු ප්‍රදේශයම අයිස් වගේ සීතල වුණා කියලා කියනවා. ගොපලු යකාගේ මූණ පෙනුනේ නැහැ. පෙනුනේ රතු ඇස් දෙක විතරයි. එයා කතා කළේ නැහැ. ඒත් පුංචි මහත්තයාගේ ඔළුව ඇතුලේ මහ භයානක ගොරෝසු හඬක් ඇහුණා. "තොගේ හරකා මගේ රංචුවේ ආයේ ඌව හොයන්න එපා." ජනප්‍රවාදයේ එන භයානකම කොටස. ගොපලු යකා සාමාන්‍ය මිනිස්සුන්ව මරන්නේ නැහැ. හැබැයි එයා ගොපලු කෙටිය කියන දේ කරනවා. එයා තමන්ගේ වැටියෙන් කෝටුවෙන් පොළොවට ගැහුවම ඒ ශක්තිය වැදිලා මිනිස්සෙක් සිහි නැති වෙන්න පුළුවන්. පුංචි මහත්තයා ගෙදර ආවේ සිහි මද ගතියෙන්. එයාගේ ඇඟේ කිසිම තුවාලයක් තිබුණේ නැහැ. ඒත් එයාගේ පිට මැද හරියටම ගොපලු යකාගේ කෝටුවේ සලකුණ වගේ නිල් පාට ලොකු ලපයක් මතුවෙලා තිබුණා. ගමේ කට්ටඩියෝ කිව්වේ ඒක ගොපලු පහර කියලා. ඒ පහර වැදුණු කෙනෙක්ට මාස ගණනාවක් යනකම් තද උණ හැදෙනවා. ගොපලු යකා කියන්නේ තමන්ගේ සීමාවට එන මිනිස්සුන්ට දඬුවම් කරන, ඒ වගේම තමන්ගේ සත්තු රංචුව වෙනුවෙන් ඕනෑම භයානක දෙයක් කරන අද්භූත රකින්න.